හරි සුබ දවසක් කියලා පිළිගන්නවා මේ වීඩියෝ එක බලන හැමෝම. ඔයාලා දැන් මේ ඇවිල්ලා ඉන්නේ අපේ 3 වෙනි එපිසෝඩ් එක බලන්න. මීට කලින් මම වීඩියෝ දෙකක් කරා. ඒක ඔයාලට channel එකේ playlist වලට ගියා බලා ගන්න පුළුවන්. අපි ඒකේ කතා කරා trading ගැන. crypto කියන්නේ මොකක්ද කියන දේ. එතකොට trading එකක් හරියට පාවිච්චි කරන්නේ කොහොමද කියන දේ කාරණා දෙක කතා කරා. එතකොට ගොඩක් කට්ටිය මට මැසේජ් දාලා තිබ්බා. "ඉතුරු වීඩියෝ දෙක නැද්ද" කියලා. නෑ. ඉතින් යාර වීඩියෝස් ටික කන්ටිනියු වෙනවා. මම දවස් 3කට වගේ පොඩ්ඩක් එළියට ගිහින් හිටියේ. ඔය ගිහින් එද්දි ආවට පස්සේ වීඩියෝ එක කරනවාදී මට පොඩ්ඩක් අසනීප වුණා. ඒක නිසා අසනීප තත්ත්වෙත් එක්ක මට වීඩියෝ ටික කන්ටිනියු කරගන්න බැරි වුණා. දවස් 4ක් විතර යනකම් සමහරවිට දවස් 6කින් විතර දැන් YouTube එකවත් TikTok එකකටවත් වීඩියෝ එකක් වැටුන්නේ නැහැ මගේ හිතේ. හරි. ඒක මම වැඩක් නැහැ. දැන් පොඩ්ඩක් තාම පොඩ්ඩක් කඩන පොඩ්ඩක් වෙනසක් ඇති. ඒක ඔයාලා හිතන්න එපා. ඔයාලා ඔය වැඩේ කරගන්නවා. එතකොට හරි. ඔන්න මේ තියෙන අපි කතා කරපු ට්‍රේඩින් සයිට් එක මම කිව්වා මෙතනින් ඔයාලට කැන්ඩල් එකක් කැන්ඩල් විදිහට තෝරලා දාගන්න පුළුවන් කියලා. හරිද? මම පර්සනලි මෙන්න මේ කලර් එක තමයි යූස් කරන්නේ. ඒක මගේ පර්සනල් පාට. හරිද? මම පර්සනලි යූස් කරන්නේ මෙන්න මේ කලර් එක. ඒක මගේ සයිකොලොජි මට්ටම එකල කියන්නේ එක ලෙවල් එක තියාගන්න පුළුවන් නිසා තමයි මම මේ කලර් එක යූස් කරන්නේ. අර රතුයි කොළයි පාට දෙක දැක්කහම පොඩ්ඩක් අර සයිකොලොජි පොඩ්ඩක් අවුල් යනවා වගේ තේරෙනවා. ඒක නිසා තමයි මම මේ කළුයි සුදුයි පාට දෙක දාගෙන ඉන්නේ. ඒක ඔයාලගේ කැමැත්ත. කියන්නේ කළු පාටයි දැක්කම එහෙම ප්‍රශ්නයක් නැහැ. ට්‍රේඩ් එකක් වුණත් ස්කැල්ප් එකක් වුණත් බය නැතුව බලන් ඉන්න පුළුවන්. හරිද? ඉතින් දැන් ඔයාලගේ නෝමල් ඉතින් අපි මෙහෙම හරිද? කැන්ඩල් එක. හරිද? කැන්ඩල් එකක් කියන්නේ මෙතන මම ඔයාලට කිව්වනේ. ඒ අදාළ ටයිම් එකක print වෙන සාමාන්‍යයෙන් මේ වගේ ඉරි කෑල්ලක් වගේ දෙයක්. සරලව අයිඩියක් ගන්න නෝමල් මේ මාකට් එකේ print වෙන ඉරි කෑල්ලක්. මොකද පොඩ්ඩක් සරලව යන්නේ චුට්ටක් තේරෙන කට්ටියත් ඇති. නොතේරෙන කට්ටිය නිසා අපි සරලව මගේ විදිහට මම ඔයාලට ක්ලාස් එක කරලා දෙන්නම්. හරිද? එතකොට කැන්ඩල් එකක් කියන්නේ මෙන්න මේ වගේ print වෙන සාමාන්‍ය ඉරි කෑල්ලක් දෙයක්. හරිද? නෝමල් කලින් ඔයාලා chart එකක් හරි මොනවා හරි දකිද්දි මේවා දැකලා ඇතිනේ. කොළ පාටින් අප් වෙනවා රතු පාටින් ඩවුන් වෙනවා. හරිද? ඔය දේ ඔයාලා දැකලා ඇතිනේ මේ මාකට් එක හැමදාම වෙන්නේ ඒක. මාකට් එක ගමන් කරන්නේ ඔන්න කොළ පාටයි රතු පාටයි කියන ඉරි කෑලි වගේ දේවල් වලින් තමයි. හරි. දැනට දන්නේ ඔය විදිහට. හැබැයි ක්ලාස් එක ඉවර වෙද්දී ඔයා හරියටම දැනගනි මොනවද මේ ඉරි කෑලි වල ඉරි කෑලි වලින් කරන්න පුළුවන් දේවල් මොනවද මේ ඉරි කෑලි කියලා. හරිද? ඔයාලා දැනට දන්නේ මේ low price එකකින් close වුණා high price එකට ගියා. හරිද? නැත්තම් high price එකකින් close වුණා high low price එකට ආවා. හරි. ඕක ගැන කතා කරන කලින් අපි පොඩ්ඩක් කියමු මේක ගැන හොයලා දුන්න කෙනා. හරිද? මේ ඉන්නේ. එයාගේ නම ඔන්මා මුනේෂිසා කියලා කෙනෙක්. හරිද? නමේ ස්පෙලින් නම් වැරදි ඇති. ඒක ගැන වැඩි ඔයගොල්ලෝ හිතන්න එපා. ඔන්මා මුනේෂා කියලා තමයි කියන්නේ. 1724 දී තමයි මෙයා ඉපදිලා තියෙන්නේ. මෙයා නැති වෙලා තියෙනවා. නැති වෙලා කියන්නේ මැරිලා තියෙනවා 1803 දී. හරිද? අවුරුදු ජීවත් වෙලා ඉඳන් තියෙනවා අවුරුදු කීයක්ද? 80ක් වගේ ජීවත් වෙලා ඉඳලා තියෙනවා. හරිද? මෙයාගේ රැකියාව ගත්තොත් මෙයා ඒ කාලේ දක්ෂ හාල් වෙළෙන්දෙක් කියලා තියෙනවා. ඒ කියන්නේ සහල් දැන් ලංකාවේ ඉන්නවනේ සහල් වෙළෙන්දෝ. ඒ වගේම මෙයත් පිටරට හිටිය සහල් වෙළෙන්දෙක් කියලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් නම සර්ච් කරාම මෙයාගේ ඔය හාල් සම්බන්ධ තියෙන මොනවා හරි ෆොටෝස් මට නම් කලින් මං හොයලා බලද්දි තිබ්බා. හරිද? මෙයා හාල් වෙළෙන්ද මේ ඉතින් ඒ වගේ ඒ කියන්නේ ඉතින් ඇත්තට හාල් එක ගහපු ෆොටෝස් නෑනේ 1880 ගණන් වල. හරිද? මෙතන ඉන්නවා ඇති මේ පරණ සෙට් එකක් ඉන්නවා. මෙතන ඉන්නවා රැල්ෆ් නැතන් එලියට් ඉන්නවා. එතකොට මෙයා ඉන්නවා අපේ හාල් ඒ කට්ටියත් එක්ක සම්බන්ධතාවයක් ඇති. අපි ඔය එලියට් එක ගැන එහෙම අපි ඉස්සරහට කතා කරන්න යමු. සරල අයිඩියක් ගන්න දෙන්නේ. මෙයා හාල් වෙළෙන්දෙක්. මෙයාගේ බිස්නස් එක එහෙම නැත්නම් මෙයාගේ වෙළඳාම උනේ හාල් විකුණුම එක. එතකොට මෙයා තමයි මේ කැන්ඩල් එකක් කියන එකක් හොයාගත්තේ. හරි. ඔක්ක හොයාගත්තේදී මම ඔයාලට සරලව chart එකෙන් මෙහෙම පැහැදිලි කරන්නම්. හරිද? මේ chart එක ගැන දැන් හිතන්න එපා. ඔයාලා දන්නනේ මෙන්න මේ දේ. හරිද? ඔයාලා දන්නවා ප්‍රස්ථාරයක් කියන එක. ඒ කියන්නේ මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් ඔයාලා හැමෝම දන්නවනේ. ඉස්කෝලේදී පහ වසරේ ඉඳන් මං හිතන්නේ පහ වසර තමයි. පහ වසරේ ඉඳන් ඔන්න ප්‍රස්ථාර යන ඕනම එකම කියලා දෙනවනේ. හරිද? පහ වසරේ ඉඳන් ආයි ඉතින් ඔක ඉවරයක් නැහැ. ඉතින් ඔය ප්‍රස්ථාර මේ ඩේටා බලන්නේ මම වෙනවා ෆෝන් එකකටත් තියෙනවා. හරිද? ෆෝන් එකේ සෙටින් ගියත් බැටරි හෙල්ත් එකක් ගින් තියෙන ඔන්න ප්‍රස්ථාරය වගේනේ. නිකමට ගියන් පස්සේ ඔය එක්සාම්පල් එකට එක එක කෙනාගේ මට්ටම දැනගන්න මම ඒක කිව්වේ. හරිද? ඔන්න ඔහොම අප් වෙලා ඇති. නැත්නම් බැටරි හෙල්ත් එක ඔන්න ඩවුන් වෙලා ඇති. ඔයක ප්‍රස්ථාරය තියෙනවා. හරිද? අර හරි. ඔන්න ඔහොමනේ තියෙන්නේ. හරිද? එතකොට මේ පැත්තෙන් යනවා ටයිම් එක. හරිද?
ඒ කියන්නේ මෙත් පැත්තෙන් යනවා කාලය. හරිද? මං කාලය වලට දාගන්නම් මේ විදිහට. හරිද? දවස් 1යි, කියන්නේ 2යි, 3යි, 4යි, 5යි විදිහට මං කාලය දාගන්නවා. හරිද? ඔයාලටත් ඔය ටූල්ස් ටික යූස් කරලා ඉඳගන්න පුළුවන්. හරිද? ඒ ටූල්ස් වල ඇඳෙන විදිහ ඉතින් මේ අතරේම ඒක ගැන වැඩිය හිතන්න එපා. 1 2 3 4 5 කියලා ඔන්න කාලය මං ඇඳගත්තා. හරිද? ඔන්න ඒ දැනගත්තා. ඒ කියන්නේ මෙතන වට ගන්නවා පළවෙනි සතිය, දෙවෙනි සතිය, තුන්වෙනි සතිය, හතරවෙනි සතිය, පස්වෙනි සතිය. හරිද? එතකොට කාලය යද්දි මේ පැත්තෙන් යනවනේ ප්‍රයිස් එක. ඒ කියන්නේ ප්‍රයිස් එක ඔයාලට අයිඩියා කරනවා මේ පැත්තේ යන ප්‍රයිස් එක. 2,95,000 2,05,000 2,35,000 හරිද? මං කාලයක් දාගන්නම්කෝ 10 20 කියලා. හරිද? මං ඒක ටයිප් කරගන්නම් ඔයාලට ලේසි වෙන විදිහට 10 20 කියලා. ඒක මං හිතනවා හොඳයි කියලා. හරිද? හරි අපි යන් ටූල් වලට ගිහිල්ලා මේ තියෙන ටෙක්ස්ට් වලට 10 20 කියලා ටයිප් කරගමු. 10 ඒ කියන්නේ 10 ප්‍රයිස් එක. හරිද? ඊට පස්සේ ඊළඟට 20ට ගියා. හරිද? ඊළඟට 30ට ගියා. හරිද? ඔය විදිහට තමයි chart එකත් ඊට පස්සේ 40 50. හරිද? 40යි ඊළඟට දාගන්නවා 50යි. මේක මම ඔයාලට මගේ විදිහට කියලා දෙනවා. ඔයාලට සරලව ඔලුවට එන කැනල් එකක් හැදෙන්නේ කොහොමද කියලා. එතකොට මෙතන මේක තව පොඩ්ඩක් ලොකු කරගන්න පේන්න ටික ඔයාලට ටික. එතකොට පැහැදිලිව බලා ගන්න පුළුවන්. හරි මෙතන තියෙනවා පළවෙනි සතිය, දෙවෙනි සතිය, තුන්වෙනි සතිය, හතරවෙනි සතිය, පස්වෙනි සතිය කියලා තියෙනවා. හරිද? එතකොට සරල අයිඩියක් ගන්න ඔයා මෙහෙම. මිල එන්නේ කොහොමද මාකට් එක? ඒ වගේ මාකට් එක ඩ්‍රොප් වෙනවනේ දැන්. මොකක් හරි ප්‍රයිස් එකකින්, ඒ කියන්නේ 20 කියන ප්‍රයිස් එකකින් පළවෙනි සතියට ඔහොම වැටුණා. හරිද? නැවතත් දෙවන සතියට ඔන්න ඔය විදිහට ගියා. හරිද? ආයි ඒ සතියෙත් ඔය වගේ ගිහලා ඔහොම ගියා. ඔන්න තුන්වෙනි සතියේ මිල වැඩි වුණා. හතරවෙනි සතියේත් තව වැඩි වෙලා ආයි ඔන්නම ඩ්‍රොප් වුණා. හතරවෙනි සතියට පස්වෙනි සතිය ඔන්නම ක්ලෝස් එකක් වුණා. එතකොට මිල ආරම්භ වුණා 20න් මිල 10ට අඩු වුණා. හරිද? 10ට අඩු වුණා. ඊට පස්සේ උපරිම ප්‍රයිස් එක ගියා මෙතනට 50ට 50ටත් වඩා උඩින් ගිහින් තියෙනවා මං අදපු විදිහට. ආයි ක්ලෝස් වුණා 30. හරි. අන්න එහෙම ඒ පුද්ගලයා මාස ගානක තොරතුරු එකතු කරගත්තාම. ඒ කියන්නේ හාල් මිල වැඩිවීමක් අඩුවීමක්. ඔහොම වැඩිම අඩු ඔය ප්‍රයිස් එක තුන. ඒතර බලන්න. මිල මෙයාට දුන්න ප්‍රයිස් එක තමයි මාකට් එකට ආව ප්‍රයිස් එක. ඒ කියන්නේ ඒ කාල සීමාවේ ඒ කියන්නේ පැය නම් පැයට ආපු කාල සීමාව. එතකොට මේ තියෙන්නේ මේ පහළට ගිහින් තියෙන්නේ ඒක කඩන් වැටුණු ප්‍රයිස් එක. ඒ කියන්නේ ඒ කාල සීමාවේදී කඩන් වැටුණු ප්‍රයිස් එක මේ තියෙන එක. එතකොට ආයි මේ අප් වුණේ අපි සාමාන්‍යයෙන් කැනල් එක මම පෙන්නන්නම් ඈ. බොඩි එක තමයි මේ තියෙන්නේ. හරි බොඩි එක සහ වීක් එක. ආයි ඩ්‍රොප් වුණ එක තමයි මේ ක්ලෝස් ප්‍රයිස් එක. මං කැනල් එකක් තුලින් ඒ කියන්නේ කැනල් එක කියන හැමෝම ඒ කියන්නේ අපි නෝමල් භාවිත කියන්නේ කැනල් එක කියන්නේ ඉටිපන්දමකටනේ. ඉටිපන්දමකින් හැටියට තමයි මේකත් තියෙන්නේ. හරිද? මේ ඩේටා ටික තනි එකකට ගත්තොත් මෙන්න මේ වගේ එකක් එනවා. හරිද? මේ තියෙන්නේ. මෙන්න ඔය වගේ එකක් එනවා මේක තනි කැනල් එකට ගත්තොත්. මේ බලන්න. එතකොට මෙතන තමයි ඕපන් එක. මේ තියෙන්නේ. ඒක තමයි මේක. හරිද? ගියපු යටම ප්‍රයිස් එක තමයි මෙතන. මේ තියෙන්නේ එතන. යටම ප්‍රයිස් එක තමයි මෙතන. මම මේ දෙක මොම ගහගන්න. මෙතන එකක්. එතන අනිත් එක මේ තියෙන්නේ. ඕපන් එක මෙතන. යටම ප්‍රයිස් එක තමයි මෙතන. හරිද? අන්න ගියපු හයම ප්‍රයිස් එක තමයි මේක තියෙන්නේ. මේ තියෙන්නේ. ගිහිල්ලා ආයි නැවතත් ඩ්‍රොප් වුණා. ඒ කියන්නේ ගියපු හයම පොයින්ට් එක තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ 6 කියන්නේ උපරිම උස. උපරිම ලකුණ කියලා හිතා ගන්නකො ඔයාලා. හරිද? උපරිම උස පොයින්ට් එක. හරිද? ඊට පස්සේ මේ දින 30 කියන්නේ ක්ලෝස් වෙච්ච තැන. හරිද? මෙතනින් තමයි කැනල් එකක් ක්ලෝස් වුනේ. හරිද? අදාළ කාල සීමාව තුළ මේක ඔයාට කැමති දෙයකට අදාළ කරගන්න පුළුවන්. ඒ කියන්නේ කැමති දෙයකට කියන්නේ 1 මිනිත් ඒවා නැත්තම් 1 වීක් ඒවා නැත්තම් අවුරුද්දේ කැනල් එකක් ඒවා ඒක ඔයාගේ කැමැත්තකට අදාළ කරන්න පුළුවන්. මිල වැඩිවීමක්. හරිද? මෙන්න මේ පාටින් තමයි අපි සාමාන්‍යයෙන් මාක් කරගන්නේ. හරිද? මිල වැඩි වීම. එතකොට මේ දැන් chart එකේ මෙයාලට දීලා තියෙන්නේ කීයද 20න් දීලා තියෙනවා මිල වැඩි වෙලා ආයි නැවතත් 30ට අඩු වෙලා. හරිද? එතකොට ඒ හාල් වෙලෙන්ද කියන කෙනා ඕක පොඩ්ඩක් එයා දන්න මෙහෙමනේ.
එක කාලවලදී ලංකාවෙත් ඉන්නවා එක එක ඒ කියන්නේ පැතිවලට දක්ෂයෝ ඉන්නවා. එයා ඉතින් පොඩ්ඩක් මේක අධ්‍යයනය කරලා මේක හොයාගත්තා. හරිද? කැනල් එක. හරිද? ඒ කියන්නේ මාකට් එකේ ස්වරූපේ සරලව කියන්න පුළුවන් මෙන්න මේ වගේ කැනල් එකකින්. හරිද? ඒ කියන්නේ මේ මාසේ මිල වැඩි වෙලාද නැත්නම් ඒ සහල් වල මිල අඩු වෙලාද අන්න ඒ වගේ දෙයක් තමයි සරලව දුන්නේ. හරිද? හරි. එතකොට ඔයාලා දැක්ක මේ උඩ පැත්තට print ගන්නේ. හරි. අපි දැන් යමුකෝ බලන්න උඩ පැත්තට විතරක් නෙමෙයි ඩවුන් පැත්තට print වෙනවා. හරිද? මම එක මේ විදිහට පෙන්නනවා. හරිද? හරි. අපිට මොනවා හරි ඒ කියන්නේ කැනල් එකක් දෙන්නේ 50 කියමුකෝ. ඒ කියන්නේ ඒ අදාළ සීමාව 50. හරිද? එතකොට අපිට දෙනවා කොහම 40 සීමාවෙන් දෙනවා. අන්න එහෙම උඩට යනවා. හරිද? නැවතත් 20ට වගේ එනවා. හරිද? 20ට වගේ එනවා. ඔන්න ඔහම ඇවිල්ලා ආයෙ උඩට ගිහිල්ලා ආයෙ 10ට වගේ වැටෙනවා. එතකොට බලන්න. හරිද? එතකොට මෙන්න මේ වගේ එකක් තමයි දෙන්නේ. ඒ කියන්නේ මේක බෙයා. හරි. බුල් සහ බෙයා ගැන මම පෙන්වන්නම්. හරිද? ඔයාලට පෙන්වන්නම් කවුද මේ බුල් සහ බෙයා කියලා. ඔන්න ඔය වගේ. එතකොට බලන්න මේ තියෙන්නේ. මෙතන තමයි කැනල් එකක් ඕපන් උනේ. ඒ කියන්නේ මෙතන මේ 40 ප්‍රයිස් එකෙන් ඕපන් වුණා. ආයි 50ට ගියා මේ තියෙන්නේ. 40 එකෙන් ඕපන් වුණා. ආයි 50ට ගියා. ඊට පස්සේ මේ තියෙන්නේ. මෙතනින් තමයි ගියපු යටම පොයින්ට්. සෝරි මට පොඩ්ඩක් වැරදිලා chart එක පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. මෙතනට මේක මීට උඩින් ක්ලෝස් වෙන්න ඕනේ. හරිද? ඒක ඔයාලා හිතන්න එපා. හොඳේ. මේක සාමාන්‍ය මෙන්න වගේ ප්‍රයිස් එකෙන් ක්ලෝස් වෙන්න ඕන. ඒක මගේ මිස්ටේක්. හරිද? එතකොට ගියපු ලෝම ප්‍රයිස් එක තමයි මෙන්න මෙතන. ලෝ එක මෙතන. මාකට් එක ක්ලෝස් වුනේ මෙන්න මෙතන. හරිද? මේක මම එහෙම පාට ඇදලා හරි. දැන් හරිද? එතකොට මෙතින් මෙතන තමයි ගියපු ලෝ ප්‍රයිස් එක. මෙතනින් තමයි ක්ලෝස් වුනේ. ඒ කියන්නේ එදා මාසේ ක්ලෝස් වුනේ මෙතන. හරිද? ඒක ඉතින් චුට්ටක් එහා මෙහා වුණාට ඔයාලා හිතන්න එපා. ඔයාලා කියන දේ ඔලුවට අයිඩියා එකක් ගන්නවා. හරිද? එතකොට මෙතන තමයි ගියපු හයිම ප්‍රයිස් එක. උඩරිම වගේ. උඩරිම ලකුණ කියලා තමයි හිතාගන්න තියෙන ඔයාලට. මෙතන තමයි එතකොට ඕපන් එක හරිද? ආවේ මාකට් එකට 40 ප්‍රයිස් එකෙන්. ඒ වුණාට මාකට් එක ආයේ නැවත ඊළඟ සාතිට හරි ඊළඟ මාසෙට හරි ඊළඟ කැන්ඩල් එකට හරි බාර දුන්නේ කීයෙන්ද? 20 කියන ලෙවල් එකේ. අගේන් තමයි දුන්නේ. හරිද? අන්න ඒ වගේ මූවමන්ට් එකක් සාමාන්‍යයෙන් මාසෙක වේවා ඉස්සර නම් සාමාන්‍යයෙන් අවුරුදු ගණන් බලන්නේ නැත්තේ. මොකද යාලට 5 මිනිත් වගේ chart එකක් බලන්න 1000 මේ 800 ගණන් වල 700 ගණන් වල තිබ්බේ නෑනේ. එයාලා ඔය ප්‍රස්ථාර වල ඇඳලා මිල අඩුවීම ඒ කියන්නේ දැන් හිතන්නකො. ඔයාටත් කියන්න පුළුවන්නේ හාල් මිල ගැන මේ මාසේ යන. අද කොහමද හෙට කොහමද මාසෙන් මාසෙ කොහමද කියලා. අන්න ඒ වගේ ඉතින් ඩේටා මං හිතන්නේ ඔය එක එක එයාලා පාවිච්චි කරන්න අඳපු දැන් මොකද කම්පියුටර්ස් ලැප්ටොප් නෑනේ. ඒ කාලේ තිබ්බ පහසුකම් වලින් එයාලොක වැලැත්ති කොහොමත් පොත්පත්වල තමයි ගොඩක් ඒ කියන්නේ ලියකියවිලි වල තමයි මේවා ලියන්නේ නැත්තේ කැනල් ගැන. හරිද? එතකොට අපි බුල් හරිද? බුල් කැනල් එකක් කියනවා මෙන්න මේ වගේ කැනල් එකකට. ඒ කියන්නේ කොළ පාට කැනල් එකක්. හරිද? කොළ පාට කැනල් එකක් තමයි මේ කොළ පාට නෙමෙයි හරි කොළ පාට. අන්න මේ. මේ කොළ පාට කැනල් එකක් තමයි බුල් කැනල් එකක් කියන්නේ. හරිද? ඒ කියන්නේ අප් පැත්තට පිහිටන කැනල් එකක් බුල් කැනල් එකක් වේ. හරිද? ඒ කියන්නේ උඩ අතට. මාකට් එකක් අප් වෙනවා නම් අප් වෙන්නේ ඔය කොළ පාට කැනල් එකකින්. ඩවුන් වෙනවා නම් ඩවුන් වෙන්නේ රතු පාට කැනල් එකකින්. හරිද? ඒක මම තාරිය මෙහෙම කරනවා. හරි. සාමාන්‍යයෙන් අපිට කොළ පාටෙන් වගේ අඟවන්නේ මොනවද? ඔයාලා පාරට ගිය ට්‍රැෆික් ලයිට් එක උනත් කොළ පාට සංඥාවකින් නම් කරන්නේ එක්ක ගමන් කරන්න. හරිද? කොළ පාටින් සාමාන්‍යයෙන් යන්න. හරිද? නිකන් ඒ වගේ දෙයක්නේ සාමාන්‍යයෙන් අපිට අර්ථයක් වෙන්නේ. හැබැයි රතු පාටෙන් නවතින්න එහෙම නැත්නම් අනතුරුදායකයි. හරිද? ඔන්න වගේ දේවල් තමයි. ඉතින් කැනල් වලත් ඔය පාටවල් දෙක දාලා තියෙනවා. ඒ කියන්නේ කොළ පාටෙන් මූවමන්ට් එක සහ රතු පාටෙන් කඩා වැටීමක්. ඒ කියන්නේ මිල අඩුවීමක් දක්වලා තියෙනවා. කොළ පාටෙන් මිල වැඩිවීමක් දක්වලා තියෙනවා. හරිද? එතකොට කැනල් එකේ ඕපන් ක්ලෝස් එක ගැන මම කතා කරා වලට තව පොඩ්ඩක් පැහැදිලි කරන්න. මෙතන තමයි ඊට කලින් පාට වෙනස් කරගන්න බෑ නැත්නම් නිකන් දෙකම එක පාට වෙනවා. හරිද? එතකොට කැනල් එකේ ඕපන් එක මෙතන. හරිද? හොඳට මතක තියාගන්න. බුල් කැනල් එක ඕපන් එක මෙතන. හරිද? ක්ලෝස් එක
මෙතන වල එක නෝට් කරගන්න. අනිවාර්යෙන් මේවා නෝට් කරන්න. එතකොට ගියපු ලෝම පොයින්ට් එක මෙතන, ගියපු හයම පොයින්ට් එක මෙතන. හරිද? එතකොට බෙයා. ඒ කියන්නේ ඩවුන් වෙන කැනල් එක ඕපන් එකක් පහලින් ඩවුන් වෙලා නෑනේ. මෙතනින් ඕපන් වෙලා උඩට ගිහිල්ලා ඩවුන් වෙච්ච කැනල් එකක් හැදෙන්නේ නැහැ. එතකොට ඒක බුල් කැනල් එකක් වෙනවා. ඩවුන් වෙච්ච කැනල් එක ඕපන් එක මෙතන. හරිද? ඕපන් එක ඔන්න ඔතන. ගියපු උපරිම අගය තමයි මේ වික් එකකින් පෙන්නන්නේ. සාමාන්‍යයෙන් ඒ වික් එකක් යනවා. හරිද? ඒ කියන්නේ අර මම ඔයාලට වෙන්නේ කාල සීමාවල වෙන්න පුළුවන් දේවල්. මොකද 1 මිලියන් වලත් වගේ 1 මිනිත් වලත් ඉන්නේ මිනිස්සු මාසේ චාට් වල ඉන්න මිනිස්සු ඒක පොඩ්ඩක් ඉතින් තේරෙන්නේ නැතුව ඒක ටිකක් තේරෙයි. කියන්නේ මං කියන්නේ දැන් මේ මාකට් එකේ කැනල්ස් යන්නේ ගනුදෙනු ඒ කියන්නේ මිනිස්සුන්ගේ දාන ෆන්ඩ් එක මතනේ. ඒ කියන්නේ මාකට් එක මූව් වෙන්නේ මුදල් මතනේ. හරි. එතකොට 1 මිනිත් වලක් දාන්නේ මුදල් කියන්නේ මාස චාට් වලට තියෙන මුදල්. හරිද? ඒ හැසිරීම වලට තමයි මාකට් එක මූව් වෙන්නේ. හරිද? එතකොට ඔන්න ඒ විදිහ තමයි කැනල්ස් ටික වලට පෙන්වන්නේ. ඉතින් මෙතනින් ඕපන් වුණා. මෙතනින් ක්ලෝස් වුණා මේ තියෙන වික් දෙක. එතකොට මේක මෙතනින් ඕපන් එක පහලින් මෙතනින් ක්ලෝස් එක මේ තියෙන්නේ හරිග වීක් දෙක. හරිද? අපි යන් chart එකේ ඔන්නෝක තියෙනවද බලන්න. හරි. මේ තියෙන්නේ. බලන්න මම ඔයාලට කිව්ව දේ. හරිද? මේ තියෙන්නේ. දැන් මං ඉන්නේ Bitcoin වල 1 day time frame එකේ. හරිද? එතකොට මේ තියෙන්නේ. මෙතන තමයි ගියපු යටම price එක. හරිද? මෙතන තමයි මේ ගියපු ඒ කියන්නේ කැනල් එකක් ක්ලෝස් එක. මෙතන ක්ලෝස් එක. එතකොට මෙතන තමයි ඒ කැනල් එක ඕපන් එක. හරිද? මෙතන තමයි ගියපු පරිමාර්ගය. හරි. එතකොට පේනවනේ මේ කැනල් එක ඇවිල්ලා මෙයාට බාර දෙනවා. ඒ කියන්නේ මෙයා දවස ඉවරලා ඊළඟ දවසට මෙයා බාර දෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම මේ 1 day time frame එකේ නේද මෙයාට මීට වඩා දවස් දෙක කැනල් එක තියන් ඉන්න බෑ. එයාට පුළුවන් පැය 24ක් පමණි. එතනින් එහාට කැනල් එක කියලා තියාගන්න අවසරයක් නැහැ. එන්න එහෙම දෙයක් හිතා කර ඉතර ගන්නකෝ. හරිද? මෙයාට තියන් ඉන්න පුළුවන් උපරිම පැය 24යි. එතකොට මම ඒක පෙන්නන්නම් මේ විදිහට. හරි. තව පොඩ්ඩක් දැන් බලන්න මේ. මෙතනින් බාර දුන්න ප්‍රයිස් එක මෙයා ඩවුන් එකට ඇවිල්ලා බාර දුන්න ප්‍රයිස් එක තමයි මෙතන. හැබැයි එයා ඒ මිල තම වැඩි කරා. වැඩි කරා. ඒ කියන්නේ ඒක තමයි ගිහුව උපරිම ප්‍රයිස් එක. හරිද? ඊට පස්සේ ගොඩක් අඩු කරා මිල. සාමාන්‍ය කීනද? 1,06,600 ඉඳන් 1,03,500 අඩු කරලා ආයි ඒක වැඩි කරලා. වැඩි කරලා හරිද? වැඩි කරලා ඉවරලා මෙයා මෙන්න මේ මෙතනින් ක්ලෝස් වුණා. ඊට පස්සේ ඊළඟ කැනල් එකට බාර දුන්නා. ඊළඟ කැනල් එක බලන්න. මේ එයත් ඒ විදිහට තමයි මෙතනින් පටන් ගත්තා මෙතනින් ක්ලෝස් වුණා. ආයේ ඊළඟ එක මෙතනින් පටන් ගත්තා මෙතනින් ක්ලෝස් වුණා. ඊළඟ එකත් මෙතනින් පටන් ගත්තා මෙතනින් ක්ලෝස් වුණා. හරිද? අන්න ඊට පස්සේ එයා මෙතනින් බාර දුන්නා. හරිද? මෙයා මෙතනින් ඊළඟ කැනල් එකට මෙයා බාර දුන්නා. හරිද? හරි. ඔයා දැන් වැඩේ කරගෙන යන්න ඊළඟ දවසේ ඔයාට බාරයි කියලා. එයා මොකද්ද කරේ? ගියා එකපාර මුඩට ගියා මේ තියෙන ගියපු උපරිම ප්‍රයිස් එක. හරිද? එතකොට මේ තියෙන ගියපු ලෝම් ප්‍රයිස් එක මේ තියෙන්නේ. ඊට පස්සේ මේ බොඩි එකකින් තියෙනවා ක්ලෝස් වෙච්ච ප්‍රයිස් එක මේ තියෙන්නේ. එතකොට මේක බෙයා කැනල් එක. හරිද? මේ දැන් ප්‍රින්ටර් කැනලත් එහෙම දැන් ඕක මම ඔයාලට වෙන්නනම් බාර දෙන කේස් එක නිකන් ඔලුවට නිකන් මොකක්ද දාගෙන අපි යමු 1 minute 30. එතකොට ක්ලියර්. හරිද? ඒ කියන්නේ මේ කැනල් එක ප්‍රින්ට් වෙනනේ ඔන්න බලන්න කැනල් එකක් තව කැනල් කෙනෙකුට කියන්නේ දෙන හැටි. හරිද? කියන්නේ තව තප්පර 13කින් ඊළඟ කැනල් එක අනිවාර්යෙන් ප්‍රින්ට් වෙනවනේ. හරි? බලමු මෙයා ක්ලෝස් වෙන හැටි. ඔන්න බලන්න. තව තප්පර 6යි 5යි 4යි 3යි 2යි අන්න බලන්න. ඔන්න හරි. එයා ක්ලෝස් වෙලා ආන දැක්කද? දැන් තව තප්පර 57ක් තියෙන ඊළඟ කැනල්. අන්න දැක්කද? මේ මෙයා ඊළඟ කැනල් එක ප්‍රින්ට් වෙන්න දුන්නා මේ තියෙන්නේ. හරිද? මේ කැනලෙන් පස්සේ ඊළඟ කැනල් එකට ප්‍රින්ට් වෙන්න දුන්නා. දැන් මෙයා තව තප්පර 44කින් ඊළඟ කැනල් එකට දෙන්න. මේ බලන්න. එයා අර ගියපු උපරිම ප්‍රයිස් එක මේ විදිහට වෙනවා දැන් බැක්කද? ඒක රෙඩ් කැනලක් වෙනවා. වෙනවා කියන්නේ දැනට තව තප්පර 33ක් ඇතුළත මේක රෙඩ් විදිහට ක්ලෝස් වුණොත් මේක බෙයා කැනලයක්. හරිද? හරිද මේ බලන්න ගියපු උපරිම ප්‍රයිස් එක. එතකොට මේක තමයි ඕපන් වෙච්ච ප්‍රයිස් එක. අපි තාම දන්නේ නැහැ මේක බෙයා එකක් වේද බුල් එකක් වේද කියලා. හරිද? එතකොට දැනට තියෙන ඒ කියන්නේ බලමු අපි ක්ලෝස් ප්‍රයිස් එක කොහොමද කියලා. භාගල මේක උඩ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කැනල් එකේ ස්වභාවය වෙනස් කර ගන්නවා. තව තප්පර 12යි. බලමු අපි. දැන් ඉතින් ඉන්නවා මම මේක තමයි කියපු ලෝ ප්‍රයිස් එක කියලා. හරිද? 5යි 4යි 3යි 2යි 1යි. ක්ලෝස් වුණා. ඔන්න බලන්න. අන්න දැක්කද? අලුත් කැනල්. ඒතකොට මේක තමයි ගියපු
යටම ප්‍රයිස් එකනේ තියෙන්නේ. ලෝම ප්‍රයිස් එක. හරි. මෙතන තමයි කැනල් එක ක්ලෝස් වුනේ. සරලයි. ඔයාලට පොඩ්ඩක් රියල් මාකට් එකට ගියාම මේ වුණා. හරි මම ඔයාලට කියවනේ බුල් සහ බෙයා ගැන පෙන්වන්නම් කියලා. හරිද? බුල් ඇන්ඩ් බෙයා මේ ඉන්නේ. හරි. බුල් කිව්වම මතක් වෙන්නේ කවුද? සාමාන්‍යයෙන් බුල්. ඒ කියන්නේ මීහරකනේ. මීහරකා ගොනා. හරිද? ඔයා දැකලා තියෙනවද අර FB එකේ Facebook එකේ මැද්ද වීඩියෝස් තියෙනවා මේ අර මිනිස්සු කූඩුවක් ඇතුළට දාලා මිනිස්සුත් එකට කියලා හරකෙක්ට කියලා හරක් අයින්නේ. අර මිනිස්සු දුවන්නේ කොඩියක් පනලා. හරිද? මට මතක නැහැ ඒකේ නම නම්. හරිද? ඔයාලා දැකලා ඇති ගොඩක් කට්ටිය. බලන්න මේ වීඩියෝස් වල ඒ ගොනා අයින්නේ ඒ මිනිහට පහළ ඉඳන් උඩට නේද? යා. හොඳට බලන්න ඒ ගොනා ඒ මිනිහට අයින්නේ බුල්. හරිද? අනින්නේ පහළ ඉඳන් ඔළුව නමලා තමයි උඩට අයින්නේ. එතකොට මේ මිනිහව දැකලා ඇති උඩ විසිකලා වැටෙනවා. හරිද? සරලව අයිඩියක් ගන්න බුල් කියන කෙනෙක්ගේ කතන්දරය. හරිද? ගොනා අනින්නේ ඔළුව නමලා උඩට විසිකන එක යන ඔළුවේ. හරිද? නැත්තම් ඔයා දැකලා නැහැ නිකන් ඔළුව පාත් කරලා අයිනවා. හරිද? ඔළුව උස්සලා නිකන් සාමාන්‍යයෙන් ඔළුව උස්සලා මිනිහෙක් ඔළුවට අයිනවා දැකලා නැහනේ. හරිද? නිකන් ටොක්ක්ක් අයිනවා වගේ දැකලා නැහැ. ගොනා කරන්නේ ඔළුව පාත් කරලා ඒ මිනිහව විසික් කරන එක උඩට. හරිද? විසික් කළා දෙතුන් පාර අයින අවස්ථාවක් තියෙනවා. හරිද? හරි. එතකොට වලහ බලන්න. වලහෙක් පහර දෙන්නේ ඔයා දැකලා ඇති සාමාන්‍යයෙන් සෝෂල් මීඩියා විල්ලම් ගන්න දැකලා ඇති ඔය වලස්සු පහර දෙන ඒවා එහෙම දැකලා ඇතිනේ. වලස්සු සාමාන්‍යයෙන් පහර දෙන්නේ උඩ ඉඳන් පහළට. හරිද? ඒ කියන්නේ යම්කිසි අයා අත උස්සලා සාමාන්‍යයෙන් මිනිහෙකුත් එහෙමනේ. මිනිහෙකුත් පහර දෙන්නේ අත උස්සලා පහළට. හරිද? එනකොට වලසත් පහර දෙන්නේ එහෙමයි. නැගිටලා කතක් උස්සලා තමයි පහර දෙන්නේ. හරිද? එතකොට අන්න ඒක තමයි මේ මාකට් එකේ නිකන් සරල විදියට බුල් සහ බෙයා කියලා නිරූපණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ බලන්න කැන්ඩල් එකක් පහර දෙන විදිය. මේ තියෙන්නේ. මේ තියෙන්නේ. මෙයා පහර දුන්නේ උඩ අතට. හරිද? ඒ කියන්නේ පහළ ඉඳන් උඩටම පහර දුන්නේ. එතකොට ඊළඟ කැන්ඩල් එක එයා උඩ ඉඳන් පහළට පහර දුන්නේ. එතකොට ඔයාලා ඉඩක් ගන්න මේක බුල් කැන්ඩල් එකක්. ඒ කියන්නේ අප් වුණ කැන්ඩල් එකක්. ඊළඟ අයිඩියා එක තමයි මෙයා ඩ්‍රොප් වුණා. ඒ කියන්නේ මේක බෙයා කැන්ඩල් එකක්. හරිද? මේ තියෙන්නේ බෙයා කැන්ඩල් එකක් තමයි. බුල් කැන්ඩල් එක print වෙන්නේ මෙන්න විදිහට. මේවා අමාරු දේවල් නෙමෙයි මේක මාර සරල දේවල් ඈ. හරිද? මේවා අපිට වැදගත් වෙනවා. ඒක නිසා තමයි කියන්නේ අර ස්ටෙප් බයි ස්ටෙප් යද්දී ඉතින් කොටසක් ගෑරලා යන්න බෑනේ. නැත්නම් කැන්ඩල් එකක් ගැන එච්චර කතා කරන්න දෙයක් නැහැ. ඒනට අර මොකක්ම තේරෙන්නේ නැති කෙනෙකුට දෙකක් වෙනවා. හරිද? මේ පොඩ්ඩක් මේ ටූල්ස් ටිකේම හුරු වෙන්න. එතකොට ලේසියි. කියන්නේ ටක් ගාලා වැඩ කරගෙන මෙතන සෙටින් ගියාම ඔයාලට බලන්න මට අර පුළුවන් වැඩ කරන්න පුළුවන් කී ටිකක් තියෙනවා. හරිද? ඒක හරි සෙටින්ස් වල තියෙන්නේ. හරි මේ කීබෝඩ් ෂෝට්කට් කියලා තියෙන්නේ. හරිද? එතකොට ටක් ගාලා කීබෝඩ් එක අංග ටික ප්‍රෙස් කරාම හරි මෙතන ඉන්නේ chart වලදී ඕල්ට් එකයි D වුවාම මේ data එකේ ඒවා තියෙනවා. හරිද? ඔය චුට්ටක් බලන්න. ඒතර පොඩ්ඩක් අර කාල වේලාව වලට අතු කරමුලා එහෙම නැත්නම් ඉතින් ප්‍රශ්නකුත් නැහැ. අපිට දැන් කතා කරන්න තියෙන්නේ කැන්ඩල් එකක් බලලා. ඒ කියන්නේ කැන්ඩල් එකක් බලලා ට්‍රේඩ් එකට එන්ට්‍රි වෙන එක ගැන. හරි. මම ඔයාලට මේකේ සරලවම කතන්දරේ කියලා දෙනවා. අපි සාමාන්‍යයෙන් කැන්ඩල් එකක් විතරක් බලලා ට්‍රේඩ් එකක් ගන්න නැහැ. ඒකට තව කන්ෆර්මේෂන් ගොඩක් ඇඩ් කරගන්න ඕනේ. මොකද කැන්ඩල් එකක් මත පදනම් වෙලා අපි ට්‍රේඩ් කරන්නේ නැත. හරිද? පළවෙනි කැන්ඩල් එක තමයි හැමර් කැන්ඩල් එක කියලා කියන්නේ. හැමර් කැන්ඩල් එක කියන්නේ සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ මිටියක් වගේ එකක්. හරිද? ඒකේ ට්‍රෙන්ඩ් එක ඩවුන් වෙන්න ඕන පහළ පැත්තට. එතකොට පහළ පැත්තට ඩවුන් වෙලා මාකට් එක මේ වගේ හැමර් කැන්ඩල් එකක් හදුනට පස්සේ මාකට් එක අප් වෙනවා කියලා මෙයාලා කියනවා. හරිද? මෙයාලා කියනවා මේ විදිහට කැන්ඩල් එකක් හදුනට පස්සේ මාකට් එක අප් වෙන්න ඕනි කියලා. හරි. අපි බලමු ඒක මාකට් එකේ තියෙනවද කියලා ඉස්සෙල්ලා. මේ පේනවද ඔයාලට තියෙනවා? ඩවුන් ට්‍රෙන්ඩ් එකක් ආවා. මේ තියෙන්නේ. අර ඒ කියන මිටිය වගේ. හැම එකක් කියන්නේ මිටියකනේ. මිටිය වගේ කැන්ඩල් එක හැදුනා මාකට් එක අප් වුණා. ඔයාලට chart එකේ හොයලා බැලුවාම ඇතිතරම් මේ වගේ කැන්ඩල්ස් හොයාගන්න පුළුවන්. එතකොට ඔයාලට ගන්න පුළුවන් අයිඩියා එක තමයි මේ මාකට් එකක් ඩවුන් වෙලා මේ හැම කැන්ඩල් එකක් හැදුනා කියන්නේ මාකට් එක අප් වෙන්න තියෙන chance එක තාම වැඩි කියන එක. අප් වෙනවා කියන එක නෙමෙයි කියන්නේ අප් වෙන්න පුළුවන් chance එකක් තියෙනවා කියන එක. මේ මෙතන බැලුවොත් අර මෙතනක් වෙනදී හැම කැන්ඩල් එක වගේ පොඩ්ඩක් පික් එක උඩට ගින් තියෙනවා. හැම කැන්ඩල් එක වගේ හැදිලා තියෙනවා. හරිද? ඔයාලට chart එකේ වල බලද්දී ඒක ඔයාලට හොයලා බලලා ගන්න පුළුවන්. තව මේ මෙතන තියෙන හැම කැන්ඩල් එකක් මේ එතන තියෙනවා. මම වැඩිය පෙන්නන්න යන්නේ නැහැ. මොකද වෙලාව යන නිසා මේ ඔයාලට හොයලා බලලා ගන්න පුළුවන් දේවල්. මේ ලයිව් මාකට් එක බලන්න.
15 මිනිත් වල ඩවුන් වෙලා හැම කැනලක් මෙතන print වෙලා තියෙනවා. හරිද? මේක විතරක් ඇති එක්සැම්පල් වල හොඳටම පෙන්නන්න. මාකට්ටේ ඩවුන් වෙලා හැම කැනලයක්ම විතර මේ මිටිය වගේ එකක් මම ඔයාලට කලින් ඉඳලා පෙන්වන එකක් හැදිලා තියෙනවා. හැදුනට පස්සේ මාකට් එක ඔය විදිහට අප් වෙලා තියෙනවා. හරිද? ඔය වගේ කැන්ඩල් වල එක එක මූවමන්ට් බලලා ගොඩක් කට්ටිය ට්‍රේඩ් කරනවා. හරිද? මම පර්සනල් කැන්ඩල් වල මූවමන්ට් බලලා ට්‍රේඩ් කරන්නේ නැහැ. ඔයාලත් ඒ කැන්ඩල් එක මූවමන්ට් එක බලලා ට්‍රේඩ් කරන්න යන්න එපා. මොකද එහෙම වුණොත් ගොඩක් ට්‍රැප් වෙන්න පුළුවන්. ඒක නිසා සපෝට් රෙසිස්ටන්ට් මම ඉස්සරහට වීඩියෝ අරන් යනවානේ. ඒක නිසා ඒව බලලා ට්‍රේඩ් කරන පටන් ගන්න. එනකොට දැන් ඔයාලා මෙච්චරලා දැනගත්තනේ කැන්ඩල් එකක් කියන්නේ මොකක්ද කියලා. කැන්ඩල් එකක් කියන්නේ ඔන්න ඔය වගේ දෙයකට. සාමාන්‍ය කැන්ඩල් මූවමන්ට් බලන්න ඕන වල කැන්ඩල් ස්ටික් පැටර්න් කියලා සර්ච් කරා. හරිද? කැන්ඩල් ස්ටික් පැටර්න් කියලා සර්ච් කරාම මේ තියෙන from එකේ ලෝඩ් වෙනවා මේ තියෙන. මේ වගේ කැන්ඩල් ස්ටික් පැටර්න් ගොඩක්. මේ කැන්ඩල් ස්ටික් පැටර්න් කියන්නේ මේ හැම කැන්ඩල් එක තියෙනවා මේ බුලිෂ් ෂෙයාමෙන් කියලා තියෙනවා ගොඩක් තියෙනවා. හරිද? ඩොජ් කැන්ඩල් එක තියෙනවා මේ. හරිද? ඔතන ගොඩක් තියෙනවා. එතකොට ඔයාට පුළුවන් ඒ කියන්නේ කැන්ඩල් දිහා බලලා ට්‍රේඩ් කරනවා නම් මෙතන මේ තියෙන එකක් තෝරගන්න. හරිද? දැන් එතකොට හැම කියන එක මම ක්ලික් කරලා කියනවා. මෙතන යාලා ෆොටෝ එකක් එක්ක විස්තරයක් පෙන්නනවා. මේක ඒ ක්ලික් කරගෙන එතකොට මේ යාලා දාලා තියෙනවා විස්තරයක් මේ වගේ කැන්ඩල් එකක් හැදුනට පස්සේ මේ මාකට් එකක් වෙනවා කියලා මේ මෙතන තව එකක් තියෙනවා. එකක් තියෙන්නේ. හරිද? සාමාන්‍යයෙන් ට්‍රේඩ් කරනවා. හරි. ඊට පස්සේ මොනවද මෙතන ඔයාලට ඉමේජ් කියන එකට යන්න. ඉමේජ් කියන එකට ගියාම ඔයාලට සාමාන්‍යයෙන් මේ වගේ හොඳ ඉමේජ් එකක්. හරිද? හැම එකකටම ට්‍රැප් වෙනවා. ඔයාලට මේක ට්‍රේඩ් කරන්න නෙමෙයි තියෙන්නේ. හරිද? මාකට් එකේ මේවා තියෙනවා කියලා පොඩි අයිඩියක් විතරක් ගන්න. මොකද කැන්ඩල් එකක් දිහා බලලා ට්‍රේඩ් කරන එක මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. ට්‍රේඩ් කරන්න පුළුවන්. ට්‍රේඩ් කරලා ප්‍රොෆිට් කරන්න පුළුවන්. හැබැයි මම නම් ඔයාලට රෙකමන්ඩ් කරන්නේ නැහැ කැන්ඩල් එකක් විතර දිහා බලන් ඉඳලා ට්‍රේඩ් එකක් දාන්න කියලා. මොකද ඊට වඩා හොඳ මෙතඩ්, ඒ කියන්නේ ඇකියුරසි තියෙන ගොඩක් මෙතඩ් ඉගෙන ගන්න තියෙනවා ඔයාලට. ඒක නිසා මේ කැන්ඩල්ස් එක එච්චර වැදගත් වෙන්නේ නැහැ. හැබැයි මේ පැටර්න් ටික පොඩ්ඩක් ඔයාලා Chrome එකේ කියලා සර්ච් කරලා හරිද? ඒක ඔයාලා පර්සනල් පොඩ්ඩක් ඉගෙනගෙන තියාගන්න. ඒක ඔයාලට වටිනවා. හරිද? මේ වගේ සයිට් එකට ගියාට පස්සේ ඔයාලට ඔය chart ඒ කියන්නේ ඔය පැටර්න් ටිකක් ගන්න පුළුවන්. හරිද? channel stick පැටර්න් කියලා සර්ච් කරාම බලමු මේ සයිට් එකේ තියෙනවනම් මම ඔයාලට සයිට් එකත් එක්ක ඔයාලට කියන්නම්. හරිද? නැත්තම් මගේ නම්බර් එක දාන්නම් පහලින් channel stick pattern වල PDF එකක් මම ගාව තියෙනවා. ඒ PDF එක මම ඔයාලට දෙන්නම්. ඔයාලා මට මගේ bio එකේ ඔයාලා මගේ නම්බර් එක දාන්නම් මම description එකේ. මේ තියෙන free channel stick pattern PDF කියලා එකක් තියෙනවා සයිට් එක. හරිද? ඒ සයිට් එකට ගියාම අලෝ කරන්න එනවා. අපි බලමු මේ සයිට් එකේ PDF එක ගන්න පුළුවන් වේද කියලා. PDF එකම ඔයාලට ගන්න පුළුවන්. හරිද? හරි. ඕකේ. ඉස්සරහට යමු. හරි. මේ තියෙන එක වර්ගයේ පොඩි දේවල් තියෙන මේවා සාමාන්‍යයෙන් බේසික් දන්න කට්ටිය පොඩ්ඩක් මාකට් එක ටෙස්ට් කරලා බලන දේවල් විතරයි. එහෙම නැතුව කැනල් එකක් දිහා බලාගෙන ට්‍රේඩ් කරන්නේ නැහැ අපි. හරිද? PDF එකක් තියෙනවා. ඔයාලට කැමති කට්ටිය මැසේජ් එකක් දාලා තියන්න. මම නම්බර් එක කමෙන්ට් සෙක්ෂන් එකේ හරි දාලා තියන්නම්. මම ඔයාලට කැන්ඩල්ස්ටික් PDF එක දෙන්නම්. හරිද? කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියන්න වැඩේ ඉවරයිනේ එතකොට. මේ තියෙනවා මෙතන එක කැන්ඩල්ස් වර්ග තියෙනවා මේ. ඔයාලට ඉතින් සර්ච් කරලා ගන්න පුළුවන් දේවල් තමයි මේ දේවල්. හරිද? මේ තියෙන කැන්ඩල්ස්ටික් පැටර්න් ඉන් ජෙනරල් කියලා තියෙනවා. මේ තියෙන ස්පින් টොප්ස් කියලා තියෙනවා. ස්පිනින් টොප්ස් කියලා එකක් තියෙනවා. ඊට පස්සේ ඩොජ් කියලා දෙනවා. මේ තියෙන හැම කැන්ඩල් එකම මම ඔයාලට කියලා දුන්නේ. මේ ඩොජි එක තියෙනවා. ඔය දිගටම තියෙන එක වර්ගයේ කැන්ඩල්ස් තියෙනවා මේ. ඔය ෆොටෝ එකෙන් අරන් ඉතින් ඔයාලා හොඳ ඒවා පොඩ්ඩක් මාකට් එකේ ටෙස්ට් කරලා බලන්න. මේ වගේ ඒවා තියෙන මේ හැම එකක් තියෙනවා. පොඩ්ඩක් පොතක නෝට් එකක් ලියලා ඔයා ඒක ක්ලියර් හදාගන්න. හරිද? ඉතින් ඒවෙන් අර පොඩ්ඩක් අර කන්ෆර්මේෂන් ගන්න බලන්න. නැතුව මේකක් විතර දිහා බලාගෙන ඔයාලා ට්‍රේඩ් කරන්න යන්න එපා. ඔයාලව ට්‍රැප් වෙනවා. හරිද? එතකොට මට පුළුවන් ඔයාලට chart pattern වගේ දෙයක් කියලා දුන්නාට පස්සේ මේක ඔයාලට සම්පූර්ණයෙන්ම කියක් නෑ. ඔයාලට පොඩ්ඩක් සර්ච් කරලා බලලා candlestick pattern කියලා අයිඩියා එකක් ගන්න. ඉතින් ඒක මම එතනින් එහාට ඩීප් කතා කරන්න යන්නේ නෑ. ඔයාලට තව දුරටත් ඕන නම් මේක ගැන ඉගෙන ගන්න candlestick pattern කියලා YouTube එකේ සර්ච් කරන්න. එතකොට ඒ ගැන වීඩියෝ එනවා. මේක සාමාන්‍යයෙන් අපි ඉතින් අර කන්ෆර්මේෂන් එක ගන්න මොන්න නැත්නම් අර බේසික් දේවල් දැනගන්න ඕනි නිසා දැනගන්න ඕන නිසා මේ වගේ දෙයක් ෆලෝ කරන එක හොඳයි. ඉතින් නැත්නම් උතනින් එහාට මමවත් channel එකක් දිහා බලලා දැන් ට්‍රේඩ් කරන්නේ නැහැ. ඉතින් ඔයාලට වැදගත් වෙනවා කියලා හිතනවා නම් ඔයා තව පොඩ්ඩක් YouTube එකේ හොයලා බලන්න. එතකොට තව කට්ටිය කරපු වීඩියෝස් තියෙනවා. මම නම් කියන්නේ ඔය වගේ පොඩි ඒ කියන්නේ මේ වගේ දැනගත්තාම ඇති කියලා channel එකක් ගැන. මොකද එතනින් එහාට තමයි අපිට කතා කරන්න දෙන්නේ මොකද chart pattern ගැන, support resistance ගැන. ඒව ගැන තමයි අපිට වැදගත් වෙන්නේ. නැත්නම් සාමාන්‍යයෙන් channel එකක් කියන දේ විතරක් බලාගෙන අපි ට්‍රේඩ් එකට එන්ට්‍රි වෙන්නේ නැහැ. හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.